අපි හැමෝම පොඩි කාලේ අහලා තියෙන කතාවක් නේද? ඒත් මේ කතාව ඇතුලේ අපි නොදන්න සම්පූර්ණයෙන්ම වෙනස් තේරුමක් හැංගිලා තිනෝ කිව්වොත් අපි අද ඒක හොයාගෙන යමු. ඒ යන ගමම්ම නියම ඉංග්‍රීසි වචන ටිකකුත් ඉගෙන ගමු. හරි. එහෙනම් වැඩේට බහිමු. කතාවේ හදවතම තියෙන්නේ මෙන්න මේ වචන ටිකේ. පාරෙන් පිට පනින්න එපා. හිතන්න මේක නිකම්ම පාරක් ගැන දෙන උපදේශයක් විතරක්මද? නෑ. මේකට වඩා ගොඩක් ගැඹුරුයි. ජීවිතය අපි ගැන තීරණ ගැන දෙන ලොකු පාඩමක්. අපේ මේ සම්පූර්ණ කතාවම දිගහැරෙන්නේ ඔන්න ඔය තේමාව වටා තමයි. හරි. ඉතින් මෙහෙමයි කතාව පටන් ගන්නෙ. ඉන්නවා පුංචි දැරියක්. මෙයා යන්නේ එයාගේ අසනීපෙන් ඉන්න ආච්චි අම්මව බලන්න. පොඩි මෙහෙයුමක් වගේ තමයි. මෙතනදී තමයි අපේ පළවෙනි ඉංග්‍රීසි වචනේ අපිට හම්බ වෙන්නේ hood. දැන් little red riding hood කියන නම ඇහුවම තේරෙනව නේද? ඒ කියන්නේ රතු පාට hood එකක්. ඒ කියන්නේ ඔළුවයි බෙල්ලයි වහන හිස් වැස්මක් දාපු පුංචි කෙල්ලෙක්. හරි. අපේ දෙවෙනි වචනේ තමයි velvet. velvet කියන්නේ රෙදි වර්ගයක්. අතගාද්දි හරිම සිනිඳු පොඩි කෙඳි තියෙන ඝනකම් රෙද්දක්. ඉතින් හිතන්නකෝ මේ කෙල්ලගේ රතු පාට hood එක මහල තියෙන්නේ ඔන්න ඔය velvet රෙද්දෙන්. දැන් ඔළුවේ පැහැදිලි චිත්‍රයක් මෙවෙනව නේද? දැන් බලන්න අම්මා දෙන උපදේශ ටික. කේක් කිවයිනුයි අරන් යන්න. අවුව සැරවෙන්න කලින් යන්න. පරිස්සමින් ඇවිදින්න. මෙන්න වැදගත්ම එක. පාරෙන් පිටපනින්න එපා. ඊට පස්සේ කියනවා කාමරේ වටපිට බලන්න කලින් ආච්චිට සුබ උදෑසනක් කියන්න කියලා. මේ එක එක උපදේශ විශේෂයෙන්ම අන්තිම ටික කතාවේ ඉස්සරහට කොච්චර වැදගත් වෙනවද කියලා අපි බලමු. හරි මෙන්න මෙතන ඉඳන් තමයි කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ. කතාවේ තීරණාත්මකම හැරවුම් ලක්ෂ්‍ය. කැලේ මැදදී හිතුවේවත් නැති කෙනෙක් මුණ ගැහෙනවා. කතාවේ දුෂ්ටයා එළියට එනවා. ඒත් අපේ පුංචි කෙල්ලට පොඩ්ඩක්වත් හිතුනේ නෑ මේ වෘකයා විකට් සතෙක් කියලා. විකට් කියන්නේ නපුරු සදාචාර විරෝධී කියන එක. ඈ හිතුවේ මේ සාමාන්‍ය සතෙක් කියලා. අන්න ඒ නොදැනුවත්කම තමයි හැම දෙයකටම මුල. දැන් බලන්න මේ දේ. වෘකයා කියන දේ හිතන දෙයි. එළියට කියන්නේ බලන්නකෝ මේ මල්වල ලස්සන ඒත් හිතේ ඇතුලෙන් හිතන්නේ මොන තරම් රසවත් කෙල්ලෙක්ද අර ආච්චිටත් වඩා රස ඇති. ආයෙමත් එළියට කියනවා ඇයි ආච්චිට මල් ටිකක් කඩාගෙන යන්නේ නැත්තේ? හිත ඇතුලේ මේ වැඩේ කරන්න නම් ටිකක් කපටි වෙන්න වෙනවා. පේනව නේද වෙනස? මතු පිටින් පේන දේ නෙවෙයි ඇත්ත කියන එකට හොඳම උදාහරණයක්. රැවටීම කියන තේමාව හොඳටම ඉස්මතු වෙනවා. බලන්න වෘකයාගේ විදිය. එයා කෙලින්ම බය කරන්නේ නැහැ. තර්ජනය කරන්නේ නැහැ. ඒ වෙනුවට කතාවෙන්ම තමයි වැඩේ කරගන්නේ. ටික දුරක් ළඟින් නැවිදගෙන ගිහින් හරිම කපටි විදියට කතාව පටන් ගන්නවා. ඔන්න එනවා තවත් නියම වචනයක්. slyly. මේකෙන් කියවෙන්නේ හරිම කපටි වංචනික විදියට යමක් කරනවා කියන එක. උපායශීලීව රවට්ටෙනවා. වෘකයාගේ හැසිරීමට හරියටම ගැළපෙන වචනයක්. හරි. දැන් කතාවේ දර්ශනේ මාරු වෙනවා. අපි යන්නේ කෙලින්ම ආච්චිගේ පැල්පතට. ඒත් අපි යද්දි පරක්කු වැඩි. වෘකයා දැනටමත් එතන. දැන් තමයි කතාවේ උණුසුම්ම හරිය පටන් ගන්නෙ. කුතුහලය ටිකෙන් ටික වැඩි වෙනවා. ඔන්න දැන් පටන් ගන්නවා අපි හැමෝම දන්න කතාවේ ප්‍රසිද්ධම සංවාදය. අනේ ආච්චි ඔයාගේ කන් කොච්චර ලොකුද? වෘකයා උත්තර දෙනවා ඒ ඔයාව හොඳට හෙන්නනේ මගේ දරුවෝ. මේ අහන හැම ප්‍රශ්නයක් ගානෙම කෙල්ලගේ සැකේ වැඩි වෙනවා. වෘකයාගේ හිතේ තියෙන නොසන්සුන්කම ඒකත් වැඩි වෙනවා. අන්තිමට අහනවා තාච්චි ඔයාගේ කට ඒක කොච්චර භයානක විදිහට ලොකුද? එතකොටම වෙස්මුණ ගැලවෙනවා. ඒ ඔයාව හොඳට කන්නනේ. කතාවේ බිහිසුණුම මොහොත වෘකයාගේ ඇත්ත අරමුණ එළියට එනවා. ඔන්න එතනදී පාවිච්චි වෙනවා නියම ක්‍රියාපදයක් ස්ප්‍රින්ග්. ඒ කියන්නේ ස්ප්‍රින්ග් කියන එකේ අතීත කාලය. හිතන්න එකපාරටම වේගෙන් ඉස්සරහට පනිනවා කියන එක. වෘකයා ඇඳෙන් ස්ප්‍රින්ග් කළා. ඒ කියන්නේ එක පිම්මට පැන්නා කියන එක. ඒ වචනෙන්ම ඒ සිද්ධියේ වේගයයි භයානකකමයි දැනෙනවා. හැබැයි අපි අහලා තියෙන කතාවේදී මෙතනට වීරයෙක් එනවා. දඩයක්කාරයා. එයාට වෘකයා ගොරවන සද්ද ඇහෙනවා. ඉතින් යා හරිම පරිස්සමෙන් වෘකයාගේ බඩ කපනවා. පුදුමයි. ඇතුලෙන් ලිටල් රෙඩ් රයිඩින් හුඬුයි ආච්චි එළියට එනවා. ඊට පස්සේ යාලා මොකද කරන්නේ? වෘකයාගේ බඩට බර ගල් පුරවනවා. ඉතින් වෘකයා නැගිටිද්දී බරටම මැරිලා වැටෙනවා. හරියට සැලසුම් කරපු මෙහෙයුමක් වගේ නේද? හරි. එතනින් අපි අහපු කතාව ඉවර වෙනවා. ඒත් ඇත්ත කතාව පටන් ගන්නෙ දැන්. කතාවේ මතු පිටින් පේන දේ අයින් කරලා අපි දැන් බලමු මේක ඇතුලේ හැංගිලා තියෙන ගැඹුරු අර්ථයන් මොනවද කියලා.
දැනගෙන හිටියද අපි අද දන්න කතාව නෙවෙයිලු මුල් කතාව. 1697 දී ඒ කියන්නේ 14 වෙනි සියවසේ චාල්ස් පෙරෝ කියන කෙනා ලියපු මුල් කතාවේ දඩයක්කාරයෙක් නැහැ. වෘකයා කෙල්ලව කනවා. කතාව ඉවරයි. ඒකේ පාඩම තමයි කොල්ලකාරී පිරිමින්ගෙන් ප්‍රවේශම් වෙන්න කියන එක. ඒක ළමින්ට වඩා ඒ කාලේ ප්‍රංශ සමාජයේ තරුණියන්ට දුන්න අනුතුරු ඇඟවීමක්. හැබැයි ඊට පස්සේ 1797 දී ග්‍රීම් සහෝදරයෝ මේ කතාව වෙනස් කරලා අපි දන්න දඩයක්කාරයා එන බලාපොරොත්තුවක් තියෙන අවසානයක් එකතු කළා. අපි දැන් අර මුල් කතාවේ පෙරෝගේ කතාවේ සංකේත දිහා පොඩ්ඩක් බලමු. වෘකයා ඒ නිකම්ම සතෙක් නෙවෙයි ඒකෙන් සංකේතවත් වෙන්නේ තරුණියන්ව රවට්ටන කොල්ලකාරී පිරිමින්. රතු හිස්වැස්ම හෙවත් රෙඩ් හුඩ් එක සමහරවිට ඒකෙන් දැරියකගේ ලිංගික පරිණතභාවය එහෙම නැත්නම් ආශාව වගේ දෙයක් සංකේතවත් කරන්න ඇති. පෙරෝගේ කතාවේ දැරියගේ ඇඳුම් ගලවන කොටසක් පවා තියෙනවා. ඒකෙන් කියවෙන්නේ රැවටිලා අනාරක්ෂිත තත්වයකට පත්වෙන්න එක. ඉතින් ඇයව මුළුමනින්ම ගිලගත්තා කියන්නේ ඒක ස්ත්‍රී දූෂණය වගේ බරපතල දෙයක් ගැන එහෙමත් නැත්නම් වයසක කෙනෙක් තරුණයෙක්ගෙන් ප්‍රයෝජන ගන්න එක ගැන දෙන රූපකමය අනතුරු එංගවීමක්. අවසාන වශයෙන් අපි මේ කතාව නවත්තමු චාල්ස් පෙරෝගේම වචන ටිකකින්. එයා කතාවේ අවසානයේ මෙහෙම දෙයක් කියනවා මේ මෘදු වෘකයන් තමයි හැමෝටම වඩා භයානකම අය. හිතන්න ඒක ගැන. කෙලින්ම පහර දෙන එලිපිටේන සතුරාට වඩා මිත්‍රශීලී වෙස්මුහුණක් දාගෙන කපටි විදියට ලං වෙන අය තමයි ඇත්තටම භයානකම. ඒ කතාව අදටත් කොයිතරම්නම් ඇත්තක්ද?